මම දන්නේ නැති නිසා යහන්නේ. ඇයි බොයිස්ලා හැමදාම නාන්නේ? කොණ්ඩෙකුත් නෑ, ඇති ලස්සනකුත් නෑ. හැබැයි වතුර නාස්ති කරලා හැමදාම නානවා. සමහර අය දවසට දෙසරයකුත් නානවා. ඒකට අපේ නම් කියලා සතියට නාන්න එක සැරයයි. ඒ වුණාට කොණ්ඩෙ දිග, අනිත් එක බුදු අම්මෝ ලස්සන. Crazy, crazy boy, make me wanna say, oh my God. Red, සමපානේ මංගාව කඳුනේ මංගා. මම දන්නේ නැති නිසා යහන්නේ. ඇයි බොයිස්ලා ඩයට් කරන්නේ? සමහර අය කන්නේම කොළ. ඒ වුණාට ඇඟේ හැටි බඩ විතරයි. ඒකට අපේ නම් කියලා ඩයට් කතා මොකුත් නැහැ. උදේට කාපිලා ඉඳන් දවල්ට කන්නේ මොනවද කියලා හිතනවා. දවල්ට කාපිලා ඉඳන් රාත්‍රීට කන්නේ මොනවද කියලා හිතනවා. හැබැයි ෆිගර් එක නම් wow. අන්න දෙනවනම් අපිට මොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද කලෝන කියන්නේ. මොනකින් ගෙඩියද කලෝන කියන්නේ. මම දන්නේ නැති නිසා යහන්නේ. කොහොමද සමහර නම් කියලාට මාස 3න් 3ට අලුත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ. පොඩි කාලේ ටීචර්ස්ලා අපිට කිව්වා පුතා have a big heart කියලා. ඒ කියන්නේ කියලා තියෙන්නේ 3 දෙනෙක් විතර දාගන්න පුළුවන් විදිහට ඉඩ තියාගන්න කියලාද? ඒකට අපේ මල්ලිලා බලන්නකෝ. Hey වටේ ගිහින් ආවත් මට කමක් නැහැ. ඒ කැටේ පුරවන් ආවත් මට කමක්. අයියෝලා කොහම ඇත්තටම කමක් නැද්ද? කමක් නැහැ. කමක් නැහැ. පැටියෝ මට ලැජ්ජ නැහැ. පැටියෝ කොහොමද? මේක නම් ඇත්තටම දන්නේ නැති නිසා යහන්නේ. ඇයි බොයිස්ලා හැමදාම ජිම් යන්නේ? අර වේට්ස් උත්සගෙන කොන්ද කඩාගෙන ඇයි උච්චර දුක් විඳින්නේ? ඉතින් බලන්නකෝ අපේ නම් කියලා. ඔයාලා වගේ මැරෙන්නේ නැහනේ. එයාලා ජිම් යනවා. හැබැයි අවුරුද්දට එක සැරයයි. ඒ ජිම් එකේ අයියා බලලා membership එක රිනිව් කරගන්න. හැබැයි ඉතින් ඔයාලට වඩා ලස්සනට ඉන්නවනේ. උපදිනකොට උප්පැන්න සහතිකයේ දකින්න නැති මට මරණකොට මරණ සහතිකයේ දකින්න නැති මට වටේ ඉන්න බුරුවෝ දෙන චෛත්‍ය අධික අදාළ නැහැ. Hi guys, අපි හැමෝටම dreams තියෙනවානේ. ඉතින් ඒ වගේ පොඩි කාලේ ඉඳන්ම මට තිබුණ dream එකක් තමයි කවදා හරි දවසක මම famous වෙන්න ඕන කියන එක. හැබැයි මම තාම famous නෑනේ. ඉතින් මම හිතුවා ඇයි මම ඒක කල් දාන්නේ? මට ඉක්මනට famous වෙන්න පුළුවන්කම තියෙද්දි කියලා. So I thought I am going to do a song, a video song. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මට support කරයි කියලා මගේ song එක release කරාට පස්සේ දැන් මම ඒක වැඩ කරගෙන යන ගමන් but ඒ කියන්නේ චූටි ප්‍රශ්නයක් තියෙනවා මට සින්දු කියන්න බෑ. ඇත්තටම මට තාලට අපුඩියක්වත් ගහගන්න බෑ. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙයිද ඇත්තටම? He's a crazy boy, make me wanna say, oh my God.